URJS YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකකට අදත් ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ අපි කලින් අන්බොක්ස් කරපු ඇනලොග් TV box එකේ full review වීඩියෝ එක. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි මේ box එකට හම්බුනේ මොනවද? මේ TV box එකේ buttons port වලින් මොනවද වෙන්නේ කියලා වෙනම කතා කරමු. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි මේකට හම්බෙච්ච දේවල් එකින් එක අරන් කතා කරමු. අපි ඉස්සරම මෙන්න මේ charger එක අරන් බලමු. මේකට හම්බෙලා තියෙන power adapter එක. ඉතින් මේක ගහලා තියෙනවා input එක volt 100 240 කියලා. ඒ වගේම output එක volt 5යි ampere එකක output එකක් තියෙන power adapter එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ TV box එකට volt 5 ampere එකයි අවශ්‍ය මේ ඒ වගේම පොඩි pin එකක් තමයි මේකට හම්බෙලා තින්නේ power adapter එකට. ඉතින් ඔය ටික තමයි මේකට හම්බෙලා තියෙන power adapter එක අපි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කේබල් එකක් හම්බෙලා තියෙනවා. මේ ඇත්තටම අපිට හම්බෙලා තියෙන්නේ VGA input කේබල් එකක්. ඒ කියන්නේ අපිට කම්පියුටර් එකේ VGA out එක අරන් මෙන්න මේ TV box එකට VGA in එකක් විදිහට දෙන්න පුළුවන්. අන්න ඒ VGA in කේබල් එක තමයි මෙන්න මේ දීලා තියෙන්නේ. මේකේ ලොකු කොටස අපි කම්පියුටරෙන් එළියට ගන්න මෙන්න මේ රවුම් කොටස තමයි අපි TV box එකට දෙන්නේ. ඒ වගේම ඊට පස්සේ අපිට මේක හම්බෙලා තියෙන user manual එක හම්බෙලා තියෙනවා. ඉතින් මේක මේ ගැන සම්පූර්ණ විස්තරයක් මේ TV box එක ගැන මෙන්න මේ user manual එකේ තියෙනවා. මමත් මේ සම්පූර්ණ විස්තරයම කියවලා තමයි අද මේ review video එක අරන් එන්නේ. හරි ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ මේකට හම්බෙන remote එක හම්බෙලා තියෙනවා. ඉතින් මේ remote control එක ගැන කිව්වොත් මේක සාමාන්‍ය remote control එකක්මයි. සාමාන්‍ය TV box එකකට TV එකකට හම්බෙන remote control එකක් වගේමයි. ඒ අදාළ සියලුම බටන්ස් අපිට මේකට බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ පිටුපස කොටස ගලවලා අපිට බැටරි දෙකක් දාන්න පුළුවන්. පොඩි රිමෝට් බැටරි දෙකක් මේකට ඇතුල් කරලා ඊට පස්සේ අපිට මේ රිමෝට් කන්ට්‍රෝල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේකට හම්බෙලා තියෙන වැදගත්ම සහ ප්‍රධානම කොටස වෙන මෙන්න මේ TV box එක කොයි වගේ එකක්ද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ප්ලාස්ටික් කවර් එකකින් තමයි ආවරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ TV box එකේ පිට තියෙන්නේ ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ උඩ පැත්ත බැලුවොත් මේකේ පහළින්ම අපිට බලා ගන්න පුළුවන් බටන්ස් පහක් තියෙනවා. ඉතින් පිළිවෙලින් මෙනු බටන් එක, වොලියුම් කීස් දෙක සහ channel මාරු කරන්න පුළුවන් බටන්ස් දෙක තමයි තියෙන්නේ. මෙනු බටන් එක තමයි පවර් බටන් එක විදිහටත් වැඩ කරන්නේ මේකේ. ඒ වගේම මෙතන පොඩ්ඩක් උඩින් මෙන්න මෙහෙම සිදුරක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ අර රස්නේ පිට වෙන්න තමයි ওই සිදුරු ටික තියෙන්නේ. ඒ වගේම පැත්තෙන් අපිට මේ වගේ පෝට්ස් තුනක් බලා ගන්න පුළුවන් පාර තුනකින්. ඉතින් ඔයාලා දන්නවා මේක DVD ප්ලේයර් එකකට සම්බන්ධ කරන්න තමයි මෙන්න මේ පෝට්ස් තුන තියෙන්නේ. ඉතින් මේක DVD ප්ලේයර් එකකින් මේකට ඉන්පුට් එකක් ඒ විදිහට දෙන්න පුළුවන්. ඒකේ අනිත් සයිඩ් එක බැලුවොත් අපිට පෝට්ස් මොකුත් බලා ගන්න බෑ. ඉතින් පිටිපස්ස සයිඩ් එක බැලුවොත් අපිට ප්‍රධානම පෝට්ස් එක වෙන VGA output එක පේනවා. අපි මේකෙන් තමයි මොනිටර් එකට දෙන්නේ. ඊට පස්සේ මේකට දෙන VGA in එක, PC audio in එක, speaker out එක, DC volt in එක, ඒ වගේම antenna in එක අපිට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ යටපැත්ත බැලුවොත් අපිට යටපැත්තේ Coralista කියලා ලෝගෝ එක ගහලා මේකේ voltage ඒ පරාසය දාලා ඉවරලා ඒ ටික තමයි ඒකේ දාලා තියෙන්නේ. ඉතින් අපිට ඔන්න ඔය ටික තමයි මේ TV box එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ box එකේ තියෙන ports button ගැන කතා කරා. අපි දැන් ඊළඟට මේක විදුලියට සම්බන්ධ කරගෙන බලමු. මම මේ විදිහට මේකට හම්බෙලා තියෙන power adapter එක අරන් මෙතන DC in එක දෙන්න තියෙන තැනට මෙන්න මේ විදිහට මේකේ pin එක ගහනවා. හරි දැන් අපි මේකේ pin එක සම්බන්ධ කරගත්තා charger එකේ. දැන් අපි මේ power adapter එක විදුලියට සම්බන්ධ කරමු. හරි. මෙන්න මේ වගේ තමයි ඔයාලට මේකේ power adapter එක විදුලියට සම්බන්ධ කරලා මේකට දීපුවාම කරන්ට් එක මෙන්න මේ වගේ රතු පාට ඉන්ඩිකේටර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ රිමෝට් එකට බැටරි දාලා ඉවරලා මේකේ power on කරා නම් TV box එක on වෙනවා. අපිට ඉතින් ඊට පස්සේ මේකේ VGA out එකෙන් VGA out එකක් අරන් audio out එකෙන් audio out එකක් අරන් monitor එකට speaker එකට දීපුවාම අපිට මේ TV box එක වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න ඔය ටික තමයි මට කතා කරන්න ඕනේ. අපි මේක විදිහට සම්බන්ධ කරලා බැලුවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මේකේ අපි ගෙන්නපු මොනිටර් එකත් අන්බොක්ස් කරලා ඊට පස්සේ වීඩියෝ එකෙන්
අපි මේකේ සෙටප් කරන වීඩියෝ එක අරන් එමු. එහෙනම් ඉතින් එතකන් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට කලින් වීඩියෝ බලන්න ඕන නම් channel එකට ගිහිල්ලා බලන්න. මේකේ unboxing සහ මේක order කරපු හැටි වීඩියෝත් අපි දාලා තියෙනවා. එහෙනම් ඉස්සරහ වීඩියෝ වලින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.